යුගය වෙන 아무තු යුගයක් නෙමෙයි. මේක තමයි සම්බුද්ධ ශාසනයේ චිරස්තදී අවුරුදු 5000ක් නෙමෙයි. මිනිස් සංහතිය මේ ලෝක ධාතුව තුල ඉතුරු වෙන්නේ තියෙන්නේ කවද්ද? ඒ දිනය ඒ දවස එනකන් සම්බුද්ධ ශාසනයට චීවරයට කිසිදු අනතුරක් වෙන්නේ නැහැ කියන සුබ ලකුණු තමයි පින්නතුනි ලෝකවාසී බොදු නොබුදු සියලු දෙනාම ධර්මයේ වෙනුවෙන් චීවරයේ වෙනුවෙන් එක්කහු වෙන එකේ හැඟෙන්නේ ප්‍රකාශ වෙන්නේ ගම්මේ වෙන්නේ. අද උදේ මම ඔය එනකොට අපේ හිතවත් මහත්තයෙක්ගේ හෝටලයකින් දානේ වැළඳුවේ. මං සාමාන්‍යයෙන් මට පන්සලෙන් වැළඳෙනවා අඩුයි. මොකද එහෙම වුණොත් මෙවට යන්න බෑනේ. දැන් අද උදේ 5:00ට විතර පිටත් උනේ. එනකොට පින්නතුනේ මේ හම්බන්තොට පැත්තේ මුස්ලිම් තරුණයෙක් දුවගෙන ආව මංගාවට. මට කියනවා ඒ තරුණයෝ දන්නේ මේ බණ හර්මේ කියලා. මේ සාදුගේ මොටිවේෂන් තමයි අපි අහන්නේ. මේ මුස්ලිම් දඩබ්බර තරුණයෝ 15ක් විතර එක්කහුව වෙලා මාත් එක්ක ඡායාරූප ගන්නවා මොකේටද? කොල්ලෝ කියනවා මේ අපි අහන්නේ ඔයා කියනෙව්වා. පින්නතුනේ මේකට ජාතියක් තියනවද? මේකට ආගමක් තියනවද? දෙසටක් මිත්‍යා මතවලින් ගහනව පිරිච්ච ඒ මුළු මහ ජම්බු දීපයම එක දහම් හඬට ධර්ම චක්‍රයට එක වචනෙට අවනත උනේ පින්නතුනි මෙහි තියෙන සත්‍යානුභාවය නිසාමයි. මතක තියාගන්න ධර්මයේ ගුණ කියන තැන කියනවා සන්දිට්ඨිකෝ. ධර්මයේ ගුණ පින්නත් නිසාන් දෘෂ්ටිකයි. අස්පනා පිට ප්‍රතිඵල එළවන සුළුයි. අකාලිකෝ අකාලිකයි. ඒ විතරක් නෙමෙයි මේකේ කෙලවර තමයි අර ඕපනයිකෝ නිවනට පමුණුවන සුළුයි. බුදුහාමුදුරෝ දේශනා කරන්න ඉදං මේ පුඤ්ඤ කම්මං ආසවක්ඛ්‍යා වහං හෝතු සබ්බ දුක්ඛා පමුජ්ජතු. මේ බෞද්ධයෝ හැටියට අපිට තියෙන්න ඕනේ මේ කරන හැම පිනක්ම මේ කුසලයක්ම මේ හැම කියන වචනයක්ම සත්පුරුෂ අම්මේ තාත්තේ කෙලවර අවසානයේ බෞද්ධයාගේ හුදෙක් පරමාර්ථය තමයි නිර්වාණය. අද මේ උතුම් කන්ද ධර්ම දූත මහා විහාරයේ ඉඳන් ඔය දීපු සාදුකාරයත් ගත්ත පංචශීලයත් කවදා හරි සංසාරේ මේ බණ අහන්න ආපු අම්මලාට තාත්තලාට රහත් වෙලා නිවන් දකින්න මේ පින් හේතු වාසනා වේවා සාදු කියලා මේ පින් අනුමෝදන් වෙන්න. පින්නතුනි මේ යන ගමන ධර්ම ශ්‍රවණයට ප්‍රථම සියලු දෙනාම කල්පනා කර ගන්න ඕනේ තේරුම් ගන්න ඕන කාරණයක් තියෙනවා. පින්නතුනි මනුෂ්‍ය ආත්ම භාවයක් ලබන්නේ මේ සංසාරේ අපි බොහොම කාලෙකින් මනුෂ්‍ය ආත්ම භාවයක් ලබන්න කල්ප ගානක් දුක් විඳින්න ඕනේ. දැන් මේ අම්මලා තාත්තලා හිතාගෙන ඇතිනේ දැන් ඔයත් හිතන්නේ ලබනාත්මේ කවුරු වෙලා උපදී කියලා. එහෙම සැකයක්වත් තියාගන්න එපා. කල්ප ගානක් යනකම් ආයේ මිනිස්සු වෙලා උපදින එකක් නැහැ. මොකද මෙහෙම දේශනා කරන්න හේතුව පින්නතුනේ එක රජ කෙනෙක් ඉන්නව. මේ රජුරුවන්ගේ දියණියක් ඉන්නවා. දියණිය සංසාරේ කරපු කුසල කර්මයක් හේතුවෙන් දියණියට පුළුවන්කම තියෙනවා ආපහු පිටිපස්සට ආත්ම 7ක් ගැන කියන්නේ. රජ්ජුරෝ ටිකක් දඩබ්බරයි සෙල්ලක්කාරයි. ඊට පස්සේ දියණිය කියනවා රජතුමනි ඔබතුමාගේ පහුගිය ආත්ම 7න් එකක්වත් නැහැ මනුෂ්‍ය ආත්ම භාව ලැබුවා. හැම එකක්ම තියෙන්නේ പ്രേත ආත්ම, හැම එකක්ම තියෙන්නේ තිරිසන් ආත්ම භාව. ඒ නිසා එක අකුසලයක්වත් සිද්ධ කරගන්න එපා. හරි ඉක්මනට මනුෂ්‍ය ආත්ම භාවය නැති වෙනවා. ඒ නිසා මම මේ බණ අහන්න ආපු අපේ තරුණ මහත්තුරුන්ට අපේ අම්මලා තාත්තලාට සියලු දෙනාට බොහොම කරුණාවෙන් කියන්නේ ඔය ආත්මේ පරිස්සම් කරගන්න. ඔක නිකම් පා කරලා අරින්න එපා. පින්නතුනේ සංසාරේ බල්ලෙක් බලලෙක් කියලා උපදින්න පුළුවන් නේ. සතෙක් සර්පෙක් කියලා උපදින්න පුළුවන්.
මේ අකුසල කර්ම විපාක දෙන්න ගත්තහම මේ වගේ කෙලවරක් නැහැ, මේ වගේ නිමක් කොනක් නැහැ. දැන් අවුරුදු 28කට 30කට විතර කලින් ඔය පිළියන්දල පැත්තේ අපේ හිතවත් මහත්තයෙක් මට කියනවා, හාමුදුරුවනේ පුළුවන් නම් බණවලට ගිහින් කියන්නලු මිනිස්සුන්ගේ කර්මයේ විපාක දෙන්න ආපුවාම ඒක සත්තු මිනිස්සු කියලා ભેදයක් නැහැ. ඔය ගෙදරක හදන අලියෙක් ඉන්නවා. පින්නතුනේ මේ අලියා වැඩකට කියලා කිරුවේ ඔය පන්සලක පෙරහැරක කරඬුවක් වඩම්මපු එක විතරයි. අලියා හදලා තියෙන්නේ හුරතලයට. දවසක් පින්නතුනේ පහළ ගඟකට දැන් මේ පැත්තෙත් අලියැත්තු ඉන්නවනේ. පහළ ගඟකට අරයි යනකොට ඒ කාලේ ටිකක් ඔය කොටා දින්න එහෙම ගන්නවනේ අලි. දනුත් එහෙමයි. ඔය ට්‍රැක්ටරයක් හරි ලොරියක් හරි පටවගෙන කොට ලෝඩ් එකක් අදින්න නැති හින්දා ඇත් ගොව්වට සල්ලි දීලා කියලා දෙනවා මේ ඇතාලව්ව අද්දලා දෙන්න කියලා. මේ බොහොම පරණ කතන්දරයක්. පින්නතුනේ අර තිරසං සතා මද්ද හක්කට අරගෙන දතට හිර කරගෙන ලොරිය ඇද්දා. හැබැයි පින්නතුනේ ලොරිය රෝද ගලකට හිටලා ගල ලිස්සලා එකපාරම ලොරිය පල්ලෙහාට ගිහිල්ලා. අනේ අර ඇතාගේ මුළු හක්කම ගලවගෙන ගිහිල්ලා තියෙනවා. පින්නතුනේ කවදාවත් කොට ඇදපු ඇතෙක්ද? කවදාවත් වැඩක් ගත්ත ඇතෙක් නෙමෙයි. හැබැයි බුදුවරු උගන්වනවා දේශනා කරනවා අහලත් ඇති මං හිතන්නේ අරනේ කම්මං දල්හං කිංති කරෝමි. මිනිස්සුන්ගේ කර්මය දැඩි වුණාම කරන්න දෙයක් නැතු වෙනවා. ඒ විතරක් නෙමෙයි මිනිස්සු සංසාරේ කරපු අකුසල් කවදා හරි කොතෙන්ට හරි මොකක් හරි විදිහකින් එක්කහුව වෙලා ඒවා ගෙවලා දාන්න සිද්ධ වුණාම අපට කොහොම හරි ගෙවන්න වෙනවා. ඒ නිසා මතක තියාගන්න මේ තිරිසං ආත්ම භාවයක් ලැබුවා කියලා එකක් නැහැ. මනුෂ්‍ය ආත්ම භාවයක් ලැබුවාය කියලා එකක් නැහැ. හැමදාම දිනපතාම අම්මලා තාත්තලා පුදුම විදිහේ දුක් ගැනවිලි කියනවා. දරුවෝ පුදුම විදිහේ දුක් ගැනවිලි කියනවා. මේ කියන හැම එකකින්ම තේරෙන අවබෝධ වෙන කාරණය තමයි ඔය සංසාරේ කොච්චර අපි පව් කරලා ඇද්ද කියන එක විතරයි. දැන් මේ අම්මලා තාත්තලා කියන්න බලන්න මොන දුකක් විඳිනවද ඔය ජීවිතේ. කවදා හරි සැපයි සාන්තයි හොඳයි කියලා ගත්ත තීරණයක් මේ වෙනකන් සතුටෙන් හිටපු දවසක් තියෙනවද? ජීවිතේ ගෙවන තප්පරයක් ගානේ ගෙවන මිනිත්තුවක් පැයක් දවසක් මාසයක් සතියක් අවුරුද්දක් ගානේ දුකෙන් දුකට පත් වෙනවා මිසක්කන් සැපතකට පත් වෙච්ච දවසක් තියෙනවද? පින්නතුනි ඔය තරුණ කාලේ ඉන්නකොට නම් මේවා වැඩි තේරෙන්නේ නැතුව ඇති. ඔකට ඉතින් අවුරුදු 35 40 පෙන්නට පස්සේ තමයි වෙනස් වෙනවා කියලා තේරෙන්නේ. ඒ නිසා අපි උත්පත්තියෙන් ජාතියත් එක්කම ජරාව කැටි වෙන මිනිස්සු. මම මේ කියන්නේ අර අපේ ගංගේවල් වල ඉන්නව නේද ඔය අතන මතක් වෙන්නේ දිහාවලාවයි කියලා. අර මැරෙන්නේ නැහැ කියලා හිතාගෙන ජීවත් වෙන මිනිස්සු කොට්ටාසයක් ඉන්නව නේද? බලන්නකො පින්නතුනේ සමහරව ඉඩ කඩන් එක්ක එහෙම එල්ලෙන්න ගත්තාම අයිතින් ජාතිවත් අතාරින්නේ නැහැ. සමහරව කියනවා නේද අපිට නැත්තම් ඒ උන්ටත් ඕනේ නැහැ කියලා. පුදුම වෛරකින් පෙළෙන්නේ. පුදුම තරහවකින් පෙළෙන්නේ. හොඳට මතක තියාගන්න. අපි මේකේ අවුරුදු 7-800ක් ඉන්නේ නැහැ. හොඳට මතක තියාගන්න. මේ බණ කියනකොට මම මැරෙන්න පුළුවන්. බණ අහනකොට ඔය ඇත්තෝ මැරෙන්න පුළුවන්. මේකේ හරි මේ පොඩි කාලයක් පින්නතුන ඉන්න තියෙන්නේ. කවුද දන්නේ යනකොට කෙලවිලා ගියොත් එහෙම මැරලා වැටෙනවා. සුටුස් කාලා මේක ඉවර වෙනවා. ඊළඟ තප්පරේ හරි අවිනිශ්චිතයි. ඊ අම්මා කෙනෙක් කතා කරනවා දැක්කද අර කොල්ලෙක්ගේ ඇඟට පොල් ගහක් අඩන් වැටලා ඊයේ පෙරේද. පින්නතුනේ මේ බයිසිකලේ ඉන්නකොට හැමදෙරුනේ පොල් ගහක් අඩන් වැටලා. දෙකට මැද්දෙන් කැඩලා කොල්ලා. මොනවාද වෙන්නේ නැත්තේ? මේ ලෝකේ ඕනම දෙයක් ඕනම විදිහකට වෙන්න පුළුවන්. මතක තියාගන්න. කවදාවත් මේ ලෝකේ අපි හිතන දේවල් වෙන්නේ නැහැ.
කවදාවත් මේ ලෝකෙ වෙන්නේ මොකද්ද කියලා හිතා ගන්න පුළුවන්. මේවා පින්නතුනේ හරි අවිනිශ්චිත ජීවිත. මේවා හරි අහම්බෙට යම් යම් දේවල් සිද්ධ වෙන ජීවිත.